සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි බලමු උත්සව මේසයට ගැලපෙන ලස්සනට පාට කරපු මාබල් එග්ස් හදන්නේ කොහොමද කියලා. රසවත් කෑම හදන්න, ලස්සන ෆුඩ් ආර්ට්ස් කරන්න එකතු වෙන්න මාත් එක්ක be creative with Stella. මුලින්ම ඔයාලට අවශ්‍ය බිත්තර ප්‍රමාණයක් අරගෙන හොඳින් සබන් දාලා හොදගන්න. බිත්තර කට්ටේ තියෙන විෂ බීජ නිසා සැල්මොනෙල්ලා කියන ආසාදනය ඇති විය හැකි නිසා තමයි බිත්තරේ අපි සෝදන්නේ. දැන් පාචනයකට වතුර දාලා අපි ලිපේ තියලා වතුර එක උතුරව ගමු. මම ලුණුත් එක් කරා දැන්. වතුර ටික උතුරනකොට අපි අපේ බිත්තර ටික එකතු කරගන්නවා. අපි බිත්තර එකතු කරලා විනාඩි 7-8ක් පමණ බිත්තර ටික තඹ ගන්න ඕන. ඔයාලා මේ විදිහට සැරින් සැරේ හැන්දකින් බිත්තර ටික හිමිහි කරන්න. එතකොට ලස්සනට කහමදේ මැදට එන විදිහට අපිට බිත්තරේ තඹ ගන්න පුළුවන්. ඊළඟට හොඳින් තැම්මුණු බිත්තර ටික අපි ඇල් වතුරට හෝ අයිස් වතුරට දාලා හොඳට නිවා ගමු. දැන් අපේ බිත්තර ටික හොඳින් නිවෙනකල් අපි මේ වගේ පුංචි පුංචි භාජන ටිකක් අරගෙන ඒවට කලරින් යොදාගමු. ඔයාලා කලරින් භාවිතා කරන්න අකමැති නම් ඔයාලට පුළුවන් ස්වභාවිකව මේවා හැඩ කරන්න. නිවිති යූෂ, බීට්රූට් යූෂ, කහ, බ්ලූබෙරි යූෂ ඒ වගේ දේවල් එකතු කරගෙන ඔයාලට පුළුවන් මේ විදිහට වර්ණ හදාගන්න. දැන් ඔයාලගේ නිවුණු බිත්තර ටික අරගෙන මේ විදිහට පුංචි හැන්දකින් හිමින් තට්ටු කරමින් බිත්තර ටික ක්‍රැක් කරගමු. මේ විදිහට බිත්තරවල පුංචි ඉරිතැලීම් ඇති කරගන්න තමයි අපිට ඕන. බලමු අපි ඒක කරන්නේ කොහොමද කියලා. මේ විදිහට බිත්තරේ හිමින් කරකවන ගමන් හිමීට තට්ටු කරලා මේ වගේ ක්‍රැක්ස් හදාගන්න. මේ වැඩේට නම් අපේ පොඩ්ඩ ගොඩක් කැමති වෙයි. හරි, දැන් අපි බිත්තරේ ක්‍රැක්ස් හදාගෙන ඉවරයි. දැන් පාට කරපු වතුරට අපි බිත්තරේ හිමීට දාමු. මේ විදිහට කරගත්තු බිත්තර අපි විනාඩි 10ක් විතර මේ පාට කරපු වතුර ඇතුලේ තියමු. විනාඩි 10කට විතර පස්සේ ඔයාලා හිමින් බිත්තර කටුව ඉවත් කරන්න. ඔයාලට මේ වගේ ලස්සන බිත්තර දැක ගන්න පුළුවන්. අපේ පොඩ්ඩ නම් මේ වැඩේට ගොඩක් ආස වෙයි. හැබැයි නිතරම එයාලට මේ විදිහට දෙනවා නම් කලරින් භාවිතා කරන්න එපා. ඔයාලට පුළුවන් ස්වභාවික එළවලු විෂ දාගෙන මේ විදිහට ලස්සනට වර්ණ ගන්න. ඉතින් තවත් මේ වගේ ලස්සන දේවල් බලන්න කැමති නම් එකතු වෙන්න මාත් එක්ක. ස්තුතියි.